අපි පන්සල් යන්න යන්නේ. කොහෙද යන්නේ? කොහෙද? හෝමාගම ගලේ විහාරේ. ඈ? මොකේද යන්නේද? අද යන්නේද හයිලක්ස් එකේ. යම් බලන්න හයිලක්ස්. හරි යන් අපි යන වාහනේ වෙන්නන්නද? යා. උඹලා යලේම ගිහින්. Mitsubishi Hilux. එතනින් කිව්වට මේ හයිලක්ස් කියලා ගන්න. ඇත්තම කතා කරොත් හයිජෙට්. Hijet. යම් බලන්න. මේක. මේකද යන්නේ අපි අද. ලංකාවට වාහන 3යි තියෙන්නේ. වාහන 3යි. එතකොට ඔය පාරේ ඔය වගේ තව මොන තරම් මම දැකලා තියෙනවනේ පාරේ. පාරේ ඔය වගේ මොන තරම් දැකලා තියෙනවද? මේ ඔප්ෂන් එක AC ඇතුලේ තියෙනවා. ඩුවල් AC මෙහෙන් දීලා තියෙනවා. ඩුවල් AC මෙතනින් දීලා තියෙන්නේ. මෙතනින් තමයි ඩුවල් AC දීලා තියෙන්නේ. ඩීසර් රෑක් හයි කරලා තියෙනවා. ඩීසර් රෑක් හයි කරලා තියෙනවා. ඊට පස්සේ නැත්තේ මේක ඇවිල්ලා සීට් සෙට් එක. කොරයි ඉතින් ඈ. කම්පැනිත් කොර නේද? අර පැත්තේ තියලා තියෙනවා අර පැත්තේ මොනවද? ඒක ප්ලේන් එක ඔරිජිනල් ජපානයේ ආපු දෙනවා මේ තියෙන්නේ. මේ සිල්වර් ප්ලේන් එකක් කරලා සිල්වර් ප්ලේන් එක අර ඩිසයින් එක. ඩිසයින් එක නේ. කලක හැදී තමයි එතන යනවා තියෙන්නේ. මෙතන? කියන්නේ ෆුල් නැචරල් වයිබ් එකේ තමයි මේක අරන් තියෙන්නේ. කැලක කලක හැදී. අර තියෙන වතුර වැටලා මැදිච්ච සීන් එක තමයි එතනින් පෙන්නුවා. හරි. තෝන ජීවිතේට සේල් එකක් දාන්න එපා. ඉවරයි සේල් එකක් දාන්න එපා. තමයි යන්නේ. බඩික. යා. අපි මොකද සිත් වෙමු. අපි දැන් යන්න. ඔබ මේක ගේට් කරනවා. විශේෂයෙන් ජපානයේ 40 වෙනකොට මේ වාහනේ ඩ්‍රයිවිංగ్ කරන්න දෙන්නේ. මෙයා දැන් අරගෙන අපි ඩ්‍රයිවර් ගන්න මිස්ටර් නාලකව මේ මැදේ කෙනෙක් ඉන්නවා ගියර් දාන්න. නැත්නම් එන අමාරුයි මේක. නැති යනවා. මේ පවර් බැංක් එකක් තියෙනවා නේ. පවර් බැංක් එක අම්මා ඒක නෑ ඒක සාමාන්‍ය මේ මොඩල් එකේ හැටි. ඔව්. දැන් මම මෙහෙම දෙලවන්න. ඔව්. මම ගියර් දානවා. හරි ඩිස්ප්ලේ එකක් දියා. දැන් අපි හෝමාගම ගලේ විහාරෙට යන්න නාලක ගන්න යන ගමන් ඉන්නේ. අපේ නිම්හාන් මල්ලි තමයි ලොරිය දැනට අරයි යන්නේ. ඩ්‍රයිවර් ඉන්නවා. නෑ. ගහගන්න කියන්නේ මේ සිට් අපිත් එක්ක යන මම නේ සිට් එක යනවා ගිනිස්ට දුන්තුත් ඉන්නවා පවුලේ ලොරිය පුරන යන්නේ ඒකයි ප්‍රශ්න අම්මා ඉන්නේ ඩැල් එක අන්න යනවා ඔය ඉන්නේ. ඔය ඉන්නේ. මේ අදත් ලොග් එකක් කියන්නේ මොකද කියන්නේ? ආයේ ගෙම්මක් තමයි ඉතින්. අද යන්නේ කොහෙද? ඉඹුලකන්ද රජමා විහාරේ. ඒකට හෝමාගම ගලේ විහාරෙට ගියේ. මූමේ බොරුව මේ පොඩි උන් මුලාවට ලක් කරන්න එපා ඔය බොරු මගුලවල් කියලා හරිද? මූමේ ගලේ විහාරයකට යනවා කියලා කියන්නේ. එහෙම බොරු කියන්නේ බෑකෝ. මේ පොයදා ඉදේක වචන. ඇයි මේ වගේ බොරු කියන්නේ? කසු මොකද කියන්නේ කියන්නේ? කියන්නේ යන්නේ මම ඉතින් ඔහොම තමයි පොඩි කාලේ ඉඳන් ඔහොම තමයි. ඒක තමයි. ඔන්න යාළුවා අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඔහොම අනිත් පැත්ත කවුද බලන්නේ? කොයිද ආවේ? ආවේ කොහෙද මේ පන්සල යනවා? මෙයා තමයි යන්නේ. ට්‍රැක්ද? මෙයාගේ ගමන. ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය. ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය. ඒක තමයි. ඒක. මචං සියදි විනාශ ගන්න හදන බල්ලෙක් මචං. එනද? පොයේ දවස් උනත් මෙහෙමයි. වනාංගෝ හප්පලානේ වනාංගෝ ජීවිතේ. හප්පලා නෙමේ. පොඩි සීන් එකක් ඔතන යන්නේ. ඔය සියදි විනාශ ගන්න යන්නේ. ඒක තමයි මටත් හිතුණා ඔබ. නෑ මේ. බස් එකට බෙල්ල තියලා වා. මොකද්ද කියන්න තියෙන්නේ වාට ඒක? ප්‍රශ්නයක් තියෙනවා. ගියා. මම තේරුම් කරලා දුන්නා මචං. තේරුම් කරලා දුන්නා. ඔලු ඉස්සුවා නේද? වාට ඕන මිනිස්සෙක් එහෙම කරන්න පුළුවන් නේ. ඔබට දාන්න. ඕන් එනවා හපයි ඈ. නැත්තම් බල්ලා තේරුම් කරලා. බල්ලට උනත් තේරෙන්නේ නෑ. බල්ලට බල්ලෙක් කියන දේ තේරුණා. යයියා. Seripu. හරි නෑ. Seripu නේ. Seripu එනවා. Seripu එනවා මචං බයික් එකේ. Thank you ඈ. Seripu ආවා. Single motors කියලා කිව්වම්බේ. ආවා අපි මෙයා මොකද මෙහෙ? ඔයාලයි ගෙදර. බලන්න බ්ලොග් එකක් ගන්නවා දාන්න. ඈ? අවුල නැහැ නේ.
මේ කවුද මේ අපේ VIP හසිනි. VIP හසිනි. ඔයාලට ඕන කරන සියලුම ඉන්ෂුරන්ස් සහ බොරු කාර්යය බොඩි පාර්ට්ස් වලට ඔක්කොම දෙනවා. ඔක්කොම දෙනවා. මේ හෝමගම් පැත්තද? අර තියෙන මාන අර පැත්තේ. ගොඩක් වෙන්නේ හයිවේ. ඔලිය ටික ඉදනවා ලස්සනට මම ඒක දෙන්නේ හරියට. දෝගරම මන් දියු. අපේ මේ vlog එක කරනකොට මොකද කියන්නේ? vlog එක ගැන තේරෙන්නේ නැහැ. ආයෙ අරන් වැඩි කියලා. මොකද? මේ vlog එක. ඕක පොඩ්ඩක් අකරම වහපන් උඹ. ඉවරයි විනාශ අයියේ. මේ vlog එකේ වැඩි වීඩියෝ නැති වෙන්නේ මේක පන්සලක් නිසා. ලකුවට දඟලලා කරලා වීඩියෝ ගන්න බෑ. ගිය පාර vlog එකේ කන්නඩි පොළඟ කරන. ඒ වුණාට ඉස්සරහට එන්න පා ඉස්සරහට එන්න. ඔන්න අපේ බුදු දරුවෝ ටික පහන් පත්තු කරනවා. මූණෙම පේන පොරු සද්දාවක් තියෙන කියලා. මට තියෙන කේස් එක රහත් වේද කියන්නේ. රහත් වෙන්නේ නැහැ නේ. මෙතන එපා ඈ. කියන්න බෑ. සේල් එකට ගිහිල්ලා කරන දේ. තාත්තුනුත් හරියට තමයි. ඔන්න දැක්කනේ. ඔන්න දැක්කනේ. මේක බලයි සමහර විට මේ අක්කා බලයි අක්කේ අවධානය පිණිසයි. ආනුකේ. අක්කගේ අවධානය පිණිස. ඔව්. අක්කනේ ළඟ ඉන්නවා. මෙතන තියෙන මේ වරේ හරි මේ මිනිස්සුන්ට පාඩුවේ වැඩක් කරගන්න දෙන්න. ඔන්න මල්ලා. මොකද බල්ලෝ hina වෙන්නේ? නෑ පත්තු කරපු අනුපුර ටික නිවන්න හදනවා. පන්සල් ආවත් ඔච්චර තමයි දෙන්නේ. අපි ඉතින් බොරු වැඩ කරන්නේ නැහැ නේ අපි බොරු වැඩ කරන්නේ නැහැ. පන්සල් ආවත් ඔච්චර තමයි නේ. සදාරි තින්නේ. ඕක මට නෙවෙයි ගහන්න ඕන මෙතන හරි. ජපාන් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තමයි උත්තර. කට්ටියටම ජපාන් යන්න ලැබෙයි කියන්නේ. දැන් තමයි සුපිරියම් view point එක තියෙන්නේ. සිරාට view point එක තියෙන view point එක බලන්න යන්න හදන්නේ. බලුවාත් අපි එතනට ගියා. එහෙනම් අපි යන්නේ. යන්නේ. පියා. එතන මොකද පිටිමේ තියෙන්නේ. පේන කැමරා මේක ෆෝන් එක ලොකුට පේන්නේ. වැව පේන්නේ නෑ බා. ඒ වගේ රැට පේන්නේ තියෙන නෙළුම් කුරුන කොහොම මේක නේද මේ කොට ඉන්න අපි මේක හරි ගියා ඉතින් අපේ ඉබුල්කන්ද සම්බුද්ධ විහාරයට ආපු ගමන දැන් ඉවරයි. දැන් නැවත ජිතුල් මොටර්ස් එක බලා යන්න යන්න. සෙල්ෆි අනේ වීඩියෝ දාලා තියෙන්නේ තාත්ති වීඩියෝ අද ට්‍රිප් එක ඉවරයි vlog වීඩියෝ දාලා තියෙන්නේ තාත්ති